ඇල්ලේ ඔය කියන රාජකීය පීලෙන් රජ පිහිල්ලෙන් ජල ස්නානය කළ මේකට කියනවා බුද්ධ භෝගය කියලා. මේ ලෝකෙන් තියෙන ඉහළම දේ තමයි අස්වැන්න. අක්‍යාල අර්ගස් කියලා කියනවා. අපි මේ වැඩම කරනවා. මේ වැඩම කරන්නේ පුරාණ ධර්මශාලාවේ. පුරාණ ධර්මශාලාවට වැඩම කරන්නේ පංචතෝය නාදේ මාත්‍ය. රාජ මහාවිහාරය. එදා අතීතයේ වැඩ විසු ඒ බුද්ධ පුත්‍රයන් රැක්ගත කළා. ඒ දැහැමි මඟ තමයි මේ ඉදිරි පරම්පරාව මන්දාරට උඩයි ගිලෙන ගැයිලේ ගොනුගේ පිටේ පැටෝයි මරගොනි විලමන අම්බලම ආතත් පරවේ මට තනි නැත නුඹනාන උලලේනි ඓතිහාසික සගම් රට මෙගොඩතියේ සගම් රාජ මහාවිහාරයේ අලුත් සහල් මංගල්‍ය කටයුතු ආරම්භ කිරීමට තමයි මේ සූදානම් වෙන්නේ. ඒ සූදානම් වෙන අතරතුර ප්‍රථමයෙන්ම ශ්‍රීපත් කරන්න ඕන මේ ඓතිහාසික ගොඩමුන්න ග්‍රාමවරේ මේ පෙරහැරට ආවේනික වෙච්ච ශ්‍රීපිරිත් මෙතෙන් සිට ඉදිරියට අපි විග්‍රහ කරනවා පියවරින් පියවර. එහෙමනම් මේ චාරිත්‍ර සාම්ප්‍රදායානුකූල පිළිවෙලට අපි විග්‍රහ කරමු. මේ සූදානම් වෙන්නේ අප ගොඩමුණ ග්‍රාමවරේ ඇල්ලේ ඔය කියන රාජකීය පීලෙන් රජ පිහිල්ලෙන් ජල ස්නානය කළ හිස සෝදා ගත සෝදා පවිත්‍ර කරගෙන ඒ අලුත් සහල් අලුත් වී කෙටීම සඳහා පිරිසුදුන ආකාරයයි. මේක පුරාණ චාරිත්‍රයක් ඉදා සිට අද දක්වාම පැවතෙනවා. මේ බලාපොරොත්තු වෙන්නේ පාරිශුද්ධත්වය. ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ඒ කෙරෙන දානමය කටයුත්ත අති පාරිශුද්ධ විදියටයි ඉෂ්ට සිද්ධ කිරීමේ පළමු පියවර වශයෙන් මේ පැන්නාගෙන ඒ කටයුතු සඳහා සූදානම් වෙන්නේ. ඔබ දකින්න ඇති මේ ජලයට වඳිනවා. විශේෂයෙන් මේ සිංහල ජාතිය ගොවිතැන් මත් කරගෙන ජීවත් වෙන මිනිස්සු ඒ වගේම අනෙක් මිනිස්සුත් මේ ජලයත් එක්ක මේ ස්වභාව ධර්මයේ දායකයත් එක්ක විශේෂයෙන් බැඳියාවක් තියෙනවා. විශේෂයෙන් ගෞරවයක් තියෙනවා. මොකද මේ ජල සම්පත අපට නැත්තම් අපි ඒ දිවි පෙවෙත ගෙනියන්න අපිට උගහට වෙනවා. නිසා අපි ජලය කරනකොටගෙන කරන මේ මූලික චාරිත්‍ර මම හිතන්නේ පෙරහැරේ ප්‍රධාන පරමාර්ථය ජලය නිසාමයි කියන්නේ වැසි බලාපොරොත්තු වෙන නිසා ඒ කටයුතු අපි එතෙන් සිට වන්දනා කරගෙනම කරන්න සිද්ධ වෙනවා. දැන් මේ සූදානම් වෙන්නේ වීපේ කිරීමයි. ඓතිහාසික සගම් රටේ සගම් රාජ මහාවිහාරයේ වර්තමානයේ විශේෂ වන ගම් හතරෙන් ඓතිහාසික ගොඩමුන්න ග්‍රාමවරේ අලුත් සහල් මංගල්‍යයේ කටයුතු ආරම්භ කරන්නට යන්නේ
මේ දීපේ කිරීමේ චාරිත්‍රයට සිංහල චාරිත්‍රානුකූලව සගම ත්‍රිත්ව දේවාලයේ කපු මහතාට ගෞරවයෙන් ආරාධනා කරනවා ඒ දේවාශිර්වාද කටයුතු සඳහා ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නේ. ඒ බුද්ධ භෝගය අක්කියාල අලුත් වී අලුත් සහල් මේ දැන් අලුත් හාල් පේ කරන්නටයි සූදානම්. පේ කරනවා කියන්නේ ඒක අනුගමනය කරන වත් පිළිවෙත් වෙන මේ බොහෝ වෙලාවට මේ පාත්‍රයට තමයි අපි මේ දී එකතු කරන්නේ දකුණු අත තියාගෙන. මේකට කියනවා බුද්ධ භෝගය කියලා. මේ ලෝකෙන් තියෙන ඉහළම දේ තමයි අස්වැන්න. අක්යාල අර්ගස් කියලා කියනවා. දැන් අලුත් වී කියලා අපි කියනවා. ඒ නිසා මේ භවභෝග කටයුතු දාඩිය මහන්සියෙන් හරියම්ම කරගත්තු මේ මුතුන් මිත්‍රන්ටත් ආශිර්වාද කරලා වර්තමානයේ මේවට සහසම්බන්ධ වෙච්ච මිනිසුන්ට ආශිර්වාද කරලා නැවත වතාවක් අපිට මේ බුද්ධ භෝගයේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථකව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා මෛත්‍රී සාගර සිතින් මේ වී වන්දනාමාන කරනවා. අයින් පොඩි දරුවෝ ටික කොහොමද ඉතින් කටයුතු කරත් නිසා දැන් එවනම් ටික ප්ලේ කර ගන්න. මේකේ අපි විශේෂයෙන්ම උත්සාහ කරන්නේ අපේ પરම්පරාවෙන් අපි ජීවත් වෙන પરම්පරාවෙන් ඉදිරියට යමක් ඉදිරි પરම්පරාව සඳහා ඒ නිසා තමයි මේ විශේෂයෙන්ම මේ කුඩා දරුවන් පෙරදරි කරගෙන මේ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්න සූදානම් වෙන්නේ. මෙතෙන්දදී තවත් වෙන සුවිශේෂී සිද්ධියක් වෙනවා. ඓතිහාසික සමරාජ මහා විහාරයේ ත්‍රිත්ව දේවාලයන් විෂ්ණු සමන් නාථ දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේලා මේ දේවාලයන්හි භාරව කටයුතු කරන වර්තමානයේ කපු මහතා මහගෙදර කපු මහතා ඒ කටයුතු තාමත්ම පිරිසිදු අන්දමින් ඉෂ්ට සිද්ධ කරනවා. එතුමා ප්‍රතිපත්තිකාරක කපු මහත්තයෙක්. ඒ දේව රාජකාරිය උදෙසාම මම හිතන ඉතින් එතුමාගේ ජීවිතේ අපකැප වෙලා දිනවා. එතුමා ඒ කටයුතු වල ප්‍රමුඛත්වයක් දරලා ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරනවා. ගොඩමුන්න බෞද්ධ ප්‍රදේශවාසීව ප්‍රතිපත්තු සෑම දිනාටම සමන් දෙන්න 2025 ලැබුවා වූ ගොඩමුන්න ප්‍රදේශයේ අතීතයේ පටන් පැවතිගෙනා වූ මේ අලුත් සහල් පූජාව ඉරිබඩ පාත්‍ර පූජාව ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන්නා වූ මේ මුතුන් මිත්තෝ ආදි කොට නැත්තා වූ සෑම දිනාටම ඉපදින් පැවතිගෙනා වූ අතීතයේ පටන් පැවතිගෙනා මේ බුද්ධ චාරිත්‍රය සගම ප්‍රදේශයට අයත් ගොඩමුන්න ප්‍රදේශවාසීහු 2025 මේ බුදු මඟුල් පෙරහැර අලුත් සහල් පූජාවේ සියලුම කටයුතු කානා මේ ප්‍රදේශවාසීහුගේ මුතුන් මිත්තන්ට හැදූ වැඩූ දෙමව්පියන්ටත් මේ කුසල ආනිසංසයේ අනුමෝදන් වෙත්වායි කියලා ප්‍රාර්ථනා කරගන්න. දැන් දකින්නවා සමන් දෙවි හාමුදුරුවන්ගේ අනුරුවක් මේ ධර්ම සපුරාණ ධර්මශාලාවේ බිත්තිවල ඊට පුද පූජා පවත්වනවා. අත්වසෙන් ප්‍රදේශ බාහිර දේව දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ වශයෙන් ශාල බෞද්ධ අබෞද්ධ සෑම පිරිසකගේම ගෞරවයට මෙන්න වන්දනීයත්වයට පත් වූ සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන්න් උදෙසා දැන් මේ කන්නලව් කටයුතු ඉෂ්ට සිද්ධ කරනවා. යම් පූජයාමි පටෙන්තේ විෂ්ණු පාදතේ නමෝ නමක් අවසරයි මහා විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේ බුද්ධ ශාසනේ පාර දුන්නා සම්මා සම්බුදු වහන්සේට අනුමෝදන් වෙත්වායි දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මෙමෙ කොට මුන්න ප්‍රදේශ වාසීන්ගේ
මේ බුදු මඟුල් පෙරහැර කිරිබඩ පාත්‍ර පූජාව අලුත්සාල් පූජාව හොඳාකාර කර ගණ්ඩ අවසර වරන් දෙවා වදාරන්ට යාපතේ. මේ දේව සංකල්පයට මම හිතන්නේ පෙරහැර බර වුණේ මහනුවර යුගයේ කියලා කිව්වොත් වඩාත් නිවැරදි කියලා අපිට කියන්න පුළුවන්. මොකද සගම් රාජමහා විහාරයේ මේ පුංචි විහාරයකට වර්තමානයේ භාවිත කරන අලුත් විහාරයක කියන තැනට විෂ්ණු දෙවි හාමුදුරුවෝ සමන් දෙවි හාමුදුරුවෝත් වැඩම කරතුනා. නිසා අද මේ පෙරහැරේ කොටසක් දේව සංකල්පයටත් බර වෙලා කෙලවර දෙවියන්ගේ පාත්‍රය කියලා හඳුන්වීමේ තැනටම අදපත් වෙලා තියෙනවා. මේක ගැඹුරින් කල්පනා කරලා ගැඹුරින් තර්කයෙන් භාජනය කළ යුතු දෙයක්. ආහාරට ගියාට ප්‍රායෝගික වචන හසුරුවන එක මම හිතන විදිහට තරම් ප්‍රඥා ගෝචර නෑ. අධ්‍යයනකින් පසුව තමයි මේ කටයුත්ත ගැන යමක් නිවැරදිව ප්‍රකාශ කරන්න කියන්න පුළුවන්. ඒකට විද්වත් මණ්ඩලයක් අවශ්‍ය වෙනවා. මොකද මේක ජයශ්‍රී මහාමරණ අෂ්ටඵල බෝධිරෝපණයෙන් සම්මානගත මේ සගම් රාජමහා විහාරයේ ජයශ්‍රී මහාමුදුරන් උදෙසා තමයි මේ පුද පූජා පවත්වන්නේ. ඒක විකාශනය වුණේ ඉදිරියට ඇදුනේ ප්‍රවර්ධනය වුණේ මේ ජයශ්‍රී මහාමුදුරන් වටයි. නමුත් පසු කාලේ ජයශ්‍රී මහාමුදුරන් වහන්සේ ළඟ තියෙන පාත්‍රයටත් අපි කියන්නේ දෙවියන්ගේ පාත්‍රය කියලා වචන ආරම්භයක් මෙතන තියෙනවා. නමුත් ඒක අපි වචන ආරම්භය තුල කතා කරනවට වඩා හොඳයි. ඒක මොකද විශාල පරිශ්‍රණයකින් පස්සේ කරන්න ඕන කටයුත්ත මේ දක්වාම අපිට එකතු වෙලා තියෙන තොරතුරු අනුව පෙනෙන්නේ අධ්‍යයනය කරාට පස්සේ ගවේෂණය කරාට පස්සේ ජයශ්‍රී මහාමුදුරන් වටා එනනම් සගම් රාජමහා විහාරයේ රූපිත අෂ්ටඵලයෙන් සමන්වාගත වූ ඒ බෝධින් වහන්සේ උදෙසා කෙරෙන පූජාමය කටයුත්තක් ඇති තමයි ප්‍රමුඛත්වයේ දරන්නේ. මේක විග්‍රහ කරන්න මම හිතන්නේ කෙටි කාල පරාසයෙන් අමාරුයි විගහටයි. මේක දීර්ඝ විස්තර කරනවා නම් ඓතිහාසික වශයෙන් විශාල සාක්ෂි සම්භාරයක් තියෙනවා මේ කටයුත්ත උදෙසා සාක්ෂි සැපයීමට. නිසා ඒක කෙටියෙන් සඳහන් කරනවා. දැන් මෙතෙන් දෙති සූදානම් වෙන ඔබ දකින්න ඇති මේ කිරි උතුරනවා. කිමුට්ටි උතුරවුවා හා සමානව මේ ගමෙත් ඒ වගේම අනිත් ගම් වලත් ප්‍රදේශෙ රටෙත් ඒ කරන කියන කටයුතු සර්ව ප්‍රකාරයෙන් හරියන්න මේ කිරි උතුරවුවා හා සමානව මේ ගමේ පැවතින භවභෝග ඒ වගේම ඊට අනුසාංගික සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම නිදුක් නිරෝගී සුවය ග්‍රාමවාසීන්ට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන අතර කවුරු හෝ ලෙඩ ඇඳක ඉන්නවා නම් ව්‍යාධිකින් පේනවා නම් රෝගිකින් පේනවා ඒ අයත් නිරෝගී වේවා සුවපත් වේවා කියලා ඉන් අනතුරු එතනේ චාරිත්‍ර සම්භාරයක් තියෙනවා. ඒ ටික ඉවරනට පසුව අපි මේ වැඩම කරනවා. මේ වැඩම කරන්නේ පුරාණ ධර්මශාලාවේ. පුරාණ ධර්මශාලාවට වැඩම කරන්නේ පංචතෝරේ නාදේ මාත්‍ය. රුබියනත් අල්ලගෙන ප්‍රසමකවාඩ බැඳගෙන ඔබ දකින්න ඇති. ඒ වියන් තත්වයට තමයි ඒ වෙනත බුද්ධ භෝගේ ධර්මශාලාවට නම් වී කොටන ස්ථානයට කරන්නේ බොහෝම ගෞරවාන්. ඉතින් තවත් විශේෂත්වයක් තමයි කිසිම අවස්ථාවක මේ කටයුතු සඳහා ඉස්ත්‍රි පක්ෂයේ සහභාගීත්වයක් නැහැ. මේක නම් මම හිතන විදිහින් දැනට ටිකක් සමහර ගම් වල වෙනස් වෙගෙන යනවා. ජන්යන්තයන් වලදී ඉස්ත්‍රි පක්ෂය සම්බන්ධ වෙනවා. නමුත් ඓතිහාසික ගොඩමුණ ග්‍රාමරේ නම් මේ දක්වාම මේ 2025 පෙරහැර දක්වාම ඉස්ත්‍රි පක්ෂයේ සහභාගී වෙනවා බොහෝමත්ම අඩුයි. අඩු කියන්නේ නැත්තරම නෑ කියනවා නම් ඒකත් නිවැරදියි. මේ කටයුතු ඔක්කොම සෑම සිල්දලක්ම පුරුෂ පක්ෂයේ විසින් තමයි කෙරෙන්නේ. ධර්මශාලාවට වී වැඩම කළා. වී වැඩම කළාට පස්සේ ධර්මශාලාවේ වී කොටන උරු ආශ්‍රිතයෙන් වී බොහොම ගෞරවාන්විත ඔබට පේනවා ඇති මෝල් ගස් කියලා ඊට උඩින් කියලා එතනදිත් අපි නැවත වතාවක් පන්සිල් ගන්නවා. පන්සිල් අරගෙන සමන් දෙවි හාමුදුරන් දෙසා නැවත කනලව් කරලා ඒ පංචතූර්ය මාධ්‍යයේ වීවරුට චාරිත්‍රානුකූල වී ටික
බහලනවා. ඊට පසුව තමයි බෙර පදයට අනුව දොන් ජිංජිගත මේ බෙර පද අනුශාස්ත්‍රයෙන් කකුල තියලා වී කුටන්ට සැදී පැහැදිලි ඉන්න මිනිස්සු විදිහට ඇවිදින්න වී කුටනවා. මේ බොහෝ වෙලාවට මේ වී කුටන කොටත් වර්තමානයේ නම් ටිකක් ඒක අඩුයි. හැම කෙනෙකුම මම දැකලා තියෙනවා මුතුන් මිත්තුම් මුඛ වඩමක් බැඳ ගන්නවා. එයින් අදහස් කරන්නේ කිසියම් තරමකින් හෝ මේ උතුම් සත්‍යටියුත් කිලුටක් වේ. අපිරිද්දේ කියන ඒ පරම පවිත්‍ර චේතනා ඒකොලික බොහෝම එළිදෙමින් ගෞරවාන්විතව ඒ අලුත් සහල් කෙටීම ආරම්භ කරනවා. මේ අලුත් වී කෙටීමේදීත් චාරිත්‍ර සම්භාරයක් තියෙනවා. බොහෝ වෙලාවට යන් තැන්වලදී ගිලින ස්වරූපයක් තියෙනවා. නමුත් මේම චාරිත්‍රමයි දකුණු අත වී ඔරුවට හිටිනසේ තමයි ඉන්නේ. කිසියම් අවස්ථාවක වී ඔරුවේ ගැටියෙන් ඉහළට දකුණු කකුල උස්සන්නේ නැහැ. බොහොම ඊට පල්ලෙහෙන් තමයි ඒ කකුල් තියලා අඩිය තියලා මේ වී බොහොම පට්ටලයට බොහොම තෙමින් අධිවේගී තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. හේතුව එතනත් අපි බලන්නේ ගෞරවය නිසා බොහොම සෙමින් ඒ කටයුතු පරිසමාප්ත කරනවා. මෙතෙන්දී තවත් අපි චාරිත්‍රානුකූල තවත් අපේ පවිත්‍රතාවය සංකේතවත් කරන එක දෙයක් සිදුන සඳුන් කිරිපැන්. මේකට හඳුන් කෑල්ලක් ගලගාලා දාලා පොල් කිරි ස්වල්පයක් දාලා කපුරු පෙත්තක් දාලා දෙහි ඇඹුත් කුරුල්ලක් ස්වල්පයක් ප්‍රමාණය කරන ඒ හඳුන් කිරිපැන් එක හදාගෙන හැම පුද්ගලයෙකුගේම නළලේ හඳුන් කිරිපැන් ටිකක් ගන්න. ඒ වගේම වී කොටන ඒ වී ඔරුවෙත් හඳුන් කිරිපැන් ගාලා මෝල් ගස්වලත් හඳුන් කිරිපැන් වලින් නහවලා ඒ කටයුතු ආරම්භ කරනවා. මේන් බලාපොරොත්තු වෙන්නේ අර පාරිශුද්ධයගෙන ඒ සංකේතවත් ආකාරයෙන් නිරූපණය කරන්නයි. ඒ කටයුතු තමයි මේ කටයුත්ත සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි කියලා මෛත්‍රී සාගත සිතින් හිතාගන්න අත්තරදීමකින් කටවැරදීමකින් යම් කිසි ආකාරයක වචනකින් උච්චාරණයකින් දෝෂයක් වුණොත් ඒක මම අපේ කම මහත්තයා සමා කරයි. ඒ නිසා හැම වෙලාවෙම මේ චාරිත්‍ර වලට මුල් තැන දෙන්න මුල් තැන දීගෙන කටයුතු කරන්න ඒ අවශ්‍ය පසුබිම සකස් කරලා තියෙනවා. ඒ නිසා මම ත්‍රිවිධ ආශිර්වාදයේ සම්බන්ධ යහපත මේටයි නිරතුරුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් පිරිස් සජ්ජායනා කටයුතු සඳහා මේ ඓතිහාසික කුඩුමුණ ග්‍රාමවරේ ඒ සුගත් අබේරත්න බණ්ඩාර මහතාට පියර්ස නිරත්න බණ්ඩාර මයි මාසිනාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවස්ථාවේදී මේ පිරිත් දේශනේ උදෙසා ඓතිහාසික සගම් රාජමහා නාහිමිපාණන් බුලත් 40ක් උන්වහන්සේ බැහැදකල උන්වහන්සේගේ අවසරය ප්‍රාර්ථනා කළ උන්වහන්සේට දැනුම් දීලා තමයි ඒ කටයුත්ත ආරම්භ කරන්නේ. කිසියම් අවස්ථාවක් දැන් මේ අවස්ථාවේදී ඔබට පේනවා ඇති ගිහි දායක පින්වතුන් මේ කටයුත්තට සම්බන්ධ වෙලා පිරිස් සජ්ජායනා කරනවා. බොහෝ වෙලාවට පන්සලේ නාහිමිපාණන් වහන්සේට නොයෙකුත් අන්දමේ කටයුතු වලට සහසම්බන්ධ වෙලා විවිධ කටයුතු වලට මිනිසා හැකිතාක් දුරට ඒ අවස්ථාවේ තන නිරූපණය වෙනවා. යම්කිසි අවස්ථාවක උන්වහන්සේට වඩින්නට බැරි වුණොත් අමනක් විහිදායක පින්වතුන් මේ අවස්ථාවේදී පංචශීලයේ පිටවාගෙන විශේෂයෙන් අටවිසි පිටේ කරණීයමෙත මේ සජ්ජායනා කළා. ඒ අනුතුරු ඒ වී කෙටීම ආරම්භ කරනවා. ඒ වගේම තවත් උතුම් චාරිත්‍රයක් තියෙනවා. පිරුවට ප්‍රදානය කිරීම. මේ පිරුවට ප්‍රදානය කරන්නේ ඒ සෝදා වේලාගත් බොහෝම පවිත්‍ර පිරුවට ඒ අවස්ථාවේදී වී කොටන අය සඳහා ඒකත් ප්‍රදානය කරනවා.
මෙතනදී ඔබට පේනවා ඇති අතටගත් වී පෙට්ටිය. ඔකට කියන අපි වට පෙට්ටිය. පංකොල වලින් ව්‍යාගත්ත වට පෙට්ටිය. එහෙම නැත්නම් ගල්ලෑ වලින් ව්‍යා ගන්නවා. මේ වට පෙට්ටිය අතට අරගෙන වී ඔරුව දෙලට හැරිලා තුන් වටල්ලක් කරකවනවා. යම් කිසි විදියකින් ප්‍රශ්නාර්ථයක් මතුවුනොත් මතුවෙච්ච අවස්ථාවක් තියෙනවා. එයි මේ තුන් වටල්ලක් කරකවනවා. අපි හැම වෙලාවෙම අපේ ජීවිතය හා සමානව බෞද්ධයන්ගේ පැවැත්ම හා සමානව හුසුම හා සමානව ත්‍රිවිධ රත්නය බුද්ධ ධම්ම සංඝ කියන ඒ ත්‍රිවිධ රත්නය මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කිරීමේ චේතනාවෙන් තමයි තුන් වටල්ලක් ජීවිතයේ කරකවන්නේ. එමනම් ඔන්න දැන් ඒ චාරිත්‍රයේ ඉෂ්ට සිද්ධ කරනවා. දැන් බෙර වයනවා. බෙර වයනකොට ඒ බෙර පදයට අනුව පාද තබලා ඒ වීගීම ආරම්භ කරනවා. දැන් ඔබට පේනවා ඇති මේ වී ඔරුවට අමතරව තවත් ඔරුවක කුඩා ළමුන් කුඩා දරුවන් පිරිසක් ඒ සම්බරාජකාරී යෙදෙනවා. මේදී විශේෂයෙන්ම වැඩිහිටියන් වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සත් කටයුත්ත මේ සංස්කෘතික මංගල්‍ය ඉදිරි පරම්පරාවටත් හුරු කිරීමයි. ඒක තමයි විශේෂම කරන මේ බලාපොරොත්තුව. යන්නේ මේ කුඩා ළමුන් පිරිසකුත් මේ වැඩිහිටියෙක් හසුරුවමින් ඒ චාරිත්‍රය උගන්වන්නට උත්සාහ කරනවා. මේක මං හිතන විදිහෙන් මේ පරම්පරාවේ ඒ අංගත් ගත සිතත් එක්කම බැලිච්ච සම්ප්‍රදායක් සංස්කෘතියක් වෙනවා නුමානයි. මේක මේ ගම්වරයේ ඉපදිල මේ වීවණක් කොටා ගන්න නොහැකි නා. ඒ වගේම මේ ඔරුව ළඟ ඇවිදලා වීවණක් කොටන්න බැරි වුණා. මම හිතන ගමේ ඉන්න මිනිස්සුෙකුට ඒ ඓතිහාසික කොටුන්න ග්‍රාමරේ ඒ ඓතිහාසික ප්‍රෞಢත්වයේ ඌණ පූර්ණයක් එහෙනම් අඩුවක් සිද්ධ වුණා හා සමානව සැලකනවා. මොකද අපේ ජීවිත ධාර්මික උනේත් අපේ ජීවිතේ අපි මේ බෞද්ධ ආගම වටා ඒක රාශී උන්ටත් ප්‍රධානම හේතුවක් තමයි මේ ඓතිහාසික සගම් රාජමාර්ගය. එදා අතීතයේ වැඩ විසූ ඒ බුද්ධ පුත්‍රයන්න් වහන්සේලා විසින් මේ ප්‍රදේශෙම ධාර්මික වශයෙන් පාලනය කරගෙන ධාර්මික වශයෙන් යම් මාවතකට මිනිස්සු අවතීර්ණය කරගෙන දැහැමි මඟක් ගත කළා. ඒ දැහැමි මඟ තමයි මේ ඉදිරි පරම්පරාවට මේ උත්සාහ කරන්නේ නැවත වතාවක් ලබා දෙන්න. මම හිතන්නේ වැඩි හිටියොත් මේක මැදට වෙනවා මේ කුඩා දරුවන් අතරට වෙලා ඒ කටයුතු වලට සම්බන්ධ වෙලා යමක් උගන්වන්නට උත්සාහ කරනවා. කවදා හෝ කෙදිනක හෝ අපේ අත්තලා අපේ මිත්තලා මේ වදකින්නකොට කියයි අපිට යම් කිසි දෙයක් ඉගන්නවා කියලා. ගමක මම හිතන්නේ ජීවත් වෙනකොට ගැමිකම මිනිස්සෙගේ මේ ගැමියෙගේ ගතේ තියෙන්න ඕන සිතේ තියෙන්න ඕන. සිතේ තිබ්බට මදි ගතේ නැත්නම් ගතේ තිබ්බට මදි සිතේ නැත්නම් අහසයි පොළොවයි හා සමාන වෙනවා. යථාර්ථයෙන්ම ඒ ගමක ජීවත් වෙන පුද්ගලෙ ඒ ග්‍රාමරයේ තියෙන ඒ සත් කටයුතු දෙසා දායකත්වයක් දරනවා මෙන්ම හැකි සෑම සියලු උදව්වක් උපකාරයක් කරලා ඒක සහසම්බන්ධ වෙන්න ඕනේ. ඒක ගැණියෙක් වශයෙන් විශාල ආධ්‍යාත්මික වශයෙන් විශාල සත්‍යයක්.
වී කොටනකොට බොහෝ වෙලාවට වේගයෙන් අතිවේගී තත්ත්වයක් දරන්නේ බොහොම සාමකාමී හිමීට තමයි ඒ කටයුත්ත කරන්නේ. මේ වී මං හිතනවා අපිට පේනවා ඇති මේ වී පොළනවා. මේ වී පෙලීමේ කටයුතුත් මං අර ඉස්සර සඳහන් කළා වගේ පුරුෂ පක්ෂය තමයි මේ කටයුතු කරන්නේ. මම හිතන්නේ මේ බිරේ නාද කරන්නේ නැත්තම් මේ බිරේ වයන්නේ කිරි බොන දරුවෙක් අත දරුවෙක්. මෙතන බොහෝ වෙලාවට තවත් සුවිශේෂී කරුණක් තියෙනවා. සතුටු වෙන්න පුළුවන් දෙයක් තියෙනවා ගැමියන්. තමුන්ගේ පුතා, ඒ පුතාගේ පුතා, තමුන්ගේ සහෝදරියගේ සහෝදරයාගේ පුතා, ඒ පුතාගේ පුතා, ඒ වගේ දැඩි ඥාති සම්බන්ධතාවයක් තියෙන ඒ වගේම හිතවත්කමක් තියෙන ඒ පිරිසක් තමයි මේ කටයුතු වලට සහසම්බන්ධ වෙන්නේ. එහෙමනම් මං හිතන ආකාරයෙන් ඓතිහාසික සගම්ගට මෙගොඩතියේ සගම්රාජ මහා විහාරයේ ඒ අලුත් සහල් මංගල්‍ය වෙනුවෙන් කෙරෙන ඒ කටයුතු වල ගොඩමුන්න ග්‍රාමරේ ඒ අවතීර්ණයේ ඒ සත්‍චාරිත්‍ර වලට එකතු වීම ඒ වගේම දල වශයෙන් ඒ නිමාවීමත් මෙහි සනිටුවාන් කරමු මම නියැලී වෙනවා. ඔබ සැමට සගම ජයසිරි මහ හාමුදුරුවන්ගේ පිහිට නිරතුරුවම ලැබේවා කියන ප්‍රාර්ථනා කරන අතරම සගම ත්‍රිත්ව දේවාලයන්හි ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ, ශ්‍රී සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ, ශ්‍රී නාථ දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ යන මේ දේවරු දෙදෙනාගේම පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. ඒ වගේම වත්මන් විහාරාධිපති පූජ්‍ය පාද නා පාන්ගම විජිත ස්වාමීන් වහන්සේගේ ඒ මාර්ගෝපදේශකත්වය නිරතුරුවම අපිට ලැබේවා. නාස්සේ විසින් අපට දුන් රාවණා තගයත් බෞද්ධ කොඩියත් ආරක්ෂා කරගෙන මේ සත් කටයුතු මේ නිමා වෙන බව නමස්කාර පූර්වකම දන්වනවා. බොහොම ස්තුතියි.